දවසයි ගත්තේ. ඊට පස්සේ ඒකෙම හොඳ වුණා මගේ අතේ අමාරුව. මාම කොහෙන්ද ආවේ එතකොට? තවලම ඉඳලා ගාල්ල තවලම ඉඳලා. එතකොට මාම ඉස්සෙල්ලාම ආවා කිව්වේ බෙහෙත් ගන්න මොකටද? මගේ මේ අත පණ නැති වෙලා මට බත්පත් ගන්න බැරි වුණා මෙහෙම උස්සලා. ඒ කියන්නේ කොළඟදිද අවුරුදු 4ක් වෙනවා. 4ක් වෙනවා. ඔව්. ඒකට තමයි මම ඉස්සෙල්ලාම බෙහෙත් ගන්න ආවේ. ආපු වෙලාවේ එද මහත්තයා බෙහෙත් කරලා ඒ කපින් එකක් ජහලා තෙල් ගාලා තෙල් සාත්තු කරලා ස්ටීම් බාත් දාලා ඒව කරලා මං ඇහුවා ඊට පස්සේ ආයි දවස් 100කින් දෙන්න ඕනි කියලා. දවස් 4කින් එන්න කිව්වා. මට ඉතින් අතේ ලෙඩේ හොඳටම හොඳ වුණා. ඉතින් මං ආවේ නෑ. ඒ කියන්නේ එක දවසද බෙහෙත් ගත්තේ? එක දවසයි ගත්තේ. ඊට පස්සේ ඒකෙම හොඳ වුණා මගේ අතේ අමාරුව. ඊට පස්සේ ස්නායු තෙරපීමක් තමයි තිබුණේ. ඒ කියන්නේ ඔයා කලින් බෙහෙත් ගත්තද කොහෙන් හරි? මම ගත්තා ඉංග්‍රීසි බෙහෙත් ගත්තානේ. එතකොට ඒක ඒ කියන්නේ ගොඩක් කල් තිබ්බ එකක්ද ඔක? නෑ මාස ඉංග්‍රීසි බෙහෙත් ගත්තා තුන් පාරක් විතර කරා පිට ගිහිල්ලා ડોක්ටර්ලා දෙන්නෙක්ම චැනල් සංදි සම්බන්ධව ડોක්ටර් කෙනෙක් channel කරා ස්නායු සම්බන්ධව channel කරා. ඔව්. ඊට පස්සේ තව සිංහල බෙහෙත් කරන කෙනෙකුත් ගත්තා. ඒ අඩුුනේ නෑ. ඊට පස්සේ තමයි මෙහි අප්‍රේල් 16 දවසක ආවේ. එතකොට මෙහි මාම කලින් දන්නවද? නෑ මම ෆෝන් එකේ YouTube එකේ බලලා තමයි දැනගත්තේ. කොහෙද නෙළුවේ කිව්වනේ ගාල්ල. නෙළුව. මට ඊට පස්සේ ඉතින් ඒ දවස් 4ෙම මම ආයි ඉතින් එන්න හිතන් තමයි ගියේ. හොඳ වෙච්ච නිසා ඉතින් වැඩ ටික ඉතින් කරගෙන යන්න පුළුවන්. සාමාන්‍ය විදියට මට ඉතින් ලෝරිය එලවන්න අර එහෙම ඉතින් ඒ වැඩ ටික කරගන්න පුළුවන් නිසා ඊට පස්සේ එන්න ඉතින් ආවේ නෑ ඉතින්. ඒ කියන්නේ ටික පිළිවුරුනාම හොඳ වුණා. එක දවසින්ම වැඩේ හොඳ වෙලා ගියානේ.